මේ බලන්නකො පින්වතුනි වෙච්ච දේ. මේ මහා වනේ වෘක්ෂයක් මුල රම් මණිකක් තිබ්බා වගේ. දිතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඉතින් ඒක ඇහෙනකොටම අපිට දැන් හිතෙනව නේද? ආයෙනම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකයි පින්වතුනි අපිට කෝටියක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟට එනකල්. එතනින් පස්සේ ගැන හිතන්න දෙයක් නැහැ. අපිට හිතුණා නම් මේ බණ ටික කියනකොටම ඒ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ දැක්කා කියලා හිතනකොටම අපිට දැනසීම ආවන්නේ. මට නම් ආවා. අපි මේ දුක් ටික විඳගෙන යද්දි, කරදර විඳගෙන යද්දි, දරාගෙන යද්දි අපිට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. එතන මේක ඉවරයි. එතනින් එහාට අපි ගැන නෙවෙයි. තවම දැන් අපි සැනසුනේ ওই බමුණගේ කරදර ඉවර වෙලාද? කරදර ඉවර කරන කෙනෙක් මුණ ගැහුණ නිසා. ඔයාලා කරදර ඉවර කරගන්න උත්සාහ කරන්න එපා. කරදර ඉවර කරන කෙනා හොයාගෙන යන්න. අපි හැමදාම ප්‍රශ්නත් එක්ක ඔට්ටු වුණා. කරදරත් එක්ක ඔට්ටු වුණා. ඒව නැති කරගන්න ඔට්ටු වුණා. කරදර දුරු කරන ප්‍රශ්න නැති කරන දුක දුරින්ම දුරු කළා දාන දුක වියලවලා දාන ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ පැත්තට නැඹුරුනේ නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා සසරින් එතර කරවනවා, දුක් දුරු කරවනවා. ඒක බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන්නේ. අපිව විශ්වාස කරන්න එපා. තමා ගැන විශ්වාසයට එන්න එපා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න. බුදුරජාණන් වහන්සේ මේක කරාවි කියලා. ඒකට සාක්ෂි තියෙනවානේ. මේ රහතන් වහන්සේලා පහළ වුණානේ. සංසාරෙන් සත්වය ඈතර වුණානේ. දුක් දුරු කළානේ. ඊට මේ මිනිස්යාට අමුතුම දෙයක්. ළඟට බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නේ. දන ගැහුවා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහගෙන මුව මණ්ඩල දිහා බැලුවා. අමුතුම මෝනක්. ඇයි ඒ? කළු පාට ලප තියෙන නෝනා කෙනෙක් දැක හිටපු ඇස්. කසාද කැඩුන කෙල්ලෝ 7 දෙනෙක්ගේ මූණු දැක හිටපු ඇස්. හිනාවෙන් පිරීලාද ජීවිතය ගැන කල කියන්නේ ජීවිතය ගැන කඩා වැටීමේ මූණුද? ජීවිතය ගැන කඩා වැටිච්ච මූණු. තාත්තා කෙනෙක් නැති, අවවරණක් නැති පැටවුන්ගේ මූණු. නායකාරයෝ ණය ඉල්ලගෙන සැර කරන මූණු. මේ හරක් දැකපු ඇස් දෙකක් තිබ්බේ. පාළු වෙච්ච කුරාන්ෙන් මකුණෝ ඉන්න පරණ පැදුරු, වී නැති අටු, බත් නැති වලං, අතුගාපු නැති මිදුල්, වතුර වැටෙන සෙවිලි දැකපු මේ මිනිස්යාට බුදු කෙනෙක් දකිනකොට සාන්තං සන්තං සාන්තෝ සමිතං සමතේකටපත් වූ දන්තං දමනේ වූ ගුත්තං ඉඳුරන් රැකගත් නාගං මහා හස්තියෙක් වගේ අච්චරිය මනුස්සං මිනිස්සු අතර ආශ්චර්යවත් වූ දේවාති දේවං බ්‍රහ්මාති බ්‍රහ්මං නර ධම්ම සාරතින් දෙව් මිනිසුන් වඳින ශාස්ත්‍රඥ වහන්සේගේ මුව මණ්ඩල දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා කියනවා දැන් කතාව. ඔබ වහන්සේට නම් මේ කළු ලප තියෙන ගෑණියෙක් නැතු වෙතිනේ කියලා කිව්වා. නැත්තම් ඔහොම මූණ ලස්සන වෙන්න විදියක් නැහැ. ඔබ වහන්සේට නම් පවුල් කැඩිච්ච දූල 7 දෙනෙක් නැහැ. නැත්තම් ওই මූණ ඔච්චර ලස්සන වෙන්න විදියක් නැහැ. ඔබ වහන්සේට
පාළු වෙච්ච කුරහන් හේනක් නැහැ. කතා දෙකක් නැහැ ඔබ වහන්සේට පාළු වෙච්ච කුරහන් හේනක් නැහැමයි. වී ඉවර වෙච්ච අටුවකුත් ඔබ වහන්සේට නැහැ. ඔබ වහන්සේට ණයකාරයොත් නැහැ. උදේ පාන්දරට පයින් ගහලා කතා කරන්නක් කවුරුත් නැහැ. ඔබ වහන්සේට ගවපට්ටියක් නැහැ. නැත්තම් ওই මූණ ඔච්චර ලස්සන වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නෙත් සංගල විවර කළා. බ්‍රාහ්මණය මට මේ කහා දෙයක් නැහැ. මට නෝන කෙනෙක් නැහැ. මට දූල 7 දෙනෙකුත් නැහැ. වීවර වෙච්ච අටුවකුත් නැහැ. මට හිපාලු වෙච්ච හේනකුත් නැහැ. ණයකාරයොත් නැහැ. පරණ පැදුරකුත් නැහැ. ඊට පස්සේ මගේ හරක් අතරමං වෙලත් නැහැ. මම අතරමං වෙලත් නැහැ. මේ පාත්‍රයයි මේ තුන් සිවුරයි දරාගෙන ඔය කිසිවක් නැතුව මං වාසය කරනවා. එනිසා බ්‍රාහ්මණය මුඛවන්නෝ විප්පසීදති මොහමඩ ලස්සනයි. ඇහුවා මටත් බැරිද එහෙම ලස්සන කරගන්න? පුළුවන් කෙකෝ. මටත් ඕන කිව්වා ඔය ලස්සන සාන්ත බව. එහෙනම් පැවිදි වෙන්න කිව්වා. පැවිදි වුණා. දැන් ආය අහන්න දෙයක් තියෙනවද? ඒ පැවිද්දට කැඳෙව්වේ බුදුරජාණන් වහන්සේ නම. ඒ හිතේ කිසි දැනක දැන් අරව නැහැ. දැන් තියෙන්නේ ශාන්ත බව හොයනවා. දුකෙන් එතර වීම හොයනවා. බුදුරජාණන් වහන්සේ දෙසූ මధుර මනෝහර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ඒ තෙරුන් ඒ ආසනයේ මුතුන් අරහත්වයට වත්වනා. මූලික සුදුසුකම දරා ගැනීම. හිත හයියයි. බුදුරජාණන් වහන්සේ දකින්න ඇති යකඩේක් වගේ මිනිහෙක් එනවා දකින්න ඇති. යකඩේක් වගේ මිනිහෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට